එහෙම ගොයන් කෑව ඇවිල්ලා. ඔහොම කෑවා. ඉතින් කාලා දාලා එමිනිය දිතරන බෑ. එයාත් ගොවියෙක්නේ. එයා ගැන හිතෙන්නේ නැහැ. ගොයන් කකා හිටියා විසක දැන් එයා ගැන හිතන්නේ නැහනේ. දැන් ගොවියා ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ. එයා කලින් ඇවිල්ලා ගොයන් කාලා මඩ කාලා ඒ ඔක්කොම ඡන්දේ ගත්තා කොහොමද මිනිස්සුන්ගේ. අපි තමයි මුලා වෙලා තියෙන්නේ. අපිට දැන් අතරන වෙලා ඉන්නේ අපිට කරන්න දෙයක් නැහැ. එයාලා ඉතින් ගොයන් කකා කුඹුරු ගානේ ගිහලා ගොයන් කකා මට කකා හිටියා. ඡන්දේ ගත්තා පස්සේ ඒ ගැන හිතන්නේවත් නැහැ බලන්නෙත් නැහැ. ගොවියා ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ. රතුකුඩු තියෙන්නේ නාමල් කරුණාරත්නගේ ගෙදර. ගිය ඇතුළ තමයි රතුකුඩු තියෙන්නේ. වෙන්නම් කොහෙවත් නැහැ. ඔබතුමාලාට පේන්නේ නැති නාමල් කරුණාරත්නට පේන්නේ නැහැ නේ මහත්තයෝ. මේ ගොයන් ගහ නියරිමුට අවිලා යන්නේ තාව. එතකොට මේ දුක තේරෙන්නේ ගොවියට විතරයි. ඔය පාදාට බල්ලට තේරෙන්නේ නැහැ දුක. මොකද අපෙන් ඡන්දේ ගත්තේ පොහොර සල්ලිත් නැහැ. මේ කුඹුරු කරට කිසි විශ්වාසයක් නැහැ. ඔන්න අක්කරියට කිලෝ 90ක් දෙනවා කියලා ඒකත් 100 ගමනක් ගොවි ජනසේවකට ඇවිදින්න ඕනි. ඒකොල්ලත් නැහැ. ඉතින් රතුකුරු කොහෙවත්ම නැහෙනේ. දැන් එයා කියන්නේ තියෙනවා කියලා. නාමල් කරුණාරත්න වරෙන් මෙහෙට ඇවිල්ලා බලපන් ඉස්සල්ලා. ඇවිල්ලා බලලා කතා කරපන්. උඹේ ගියතුළු පොහොර තියෙනවා කියලා අපි දන්නේ නැහනේ. ඒකින්ද උඹ මඩ කෑවා. දැන් වල් කාපන් ඇවිල්ලා. නැත්නම් මේ තනකොළ කාපන් මේ ඇවිල්ලා ගොයන් කාපන්. අපිට තිබිලා වැඩක් නැහනේ මේවා. ඒකින්ද අපේ ලේ රත් වෙනවා විතරයි. මේ උන්ට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ගොවියා දුප්පතා. ගොවියා රජා කියන්නේ දැන් බොරුනේ. ගොවියා තමයි අන්ත අසන වෙලා තියෙන්නේ කබලෙන් ලිපට වැටිලා. දැන් වැටෙන තැනක් නැහැ ආය. ඒක නිසා රජේ කරන වැඩපිළිවෙල පිළිබඳ රජේ මැති ඇමතුරු කියන්නේ තියෙනවා පොර ඕන තරම් තියෙනවා MOP තියෙනවා TSP තියෙනවා ඔක්කොම තියෙනවා කියලා කියන්නේ. ඉතින් ගොජාර සේවාවට දෙන්නකෝ ගොවින්ද සාහනයක් වශයෙන් පොර මිටිය සාධාරණ මිලකට තියෙනවනේ. ඉතින් කණ්ඩ නෙවෙන්නේ වාගේ නෙලා මිනිස්සු ගොවිතැන් දිනු කරගන්න පෝෂණය වැඩි කරන්න එපා. මිනිස්සුෙක් උනා කණ්ඩ නැත්තම් කණ්ඩ ඕන වෙලාවට කනවා මිසක් බඩගින්නට නිකන් වෙලාවට වැඩක් නැහැනේ. දැන් ගොවිජන සේවයකට ගියාම කියනවා පොර මිටි 100ක් එනවා. ආවල් දවසේ එනවා සවුන්දා එනවා අඟහරුවා දෙනවා බදා දෙනවා. ගියාම අපි ඉතින් රත්යවද වෙලා එනවා නෑ පොර. ඉතින් ඒක නිසා මම රජයෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ පොර